අදත් මගේ channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද තියෙන්නේ ජයමුරාමේක පොඩ්ඩ එකස් කරන වීඩියෝ එක. මෙච්චර දවසක් වීඩියෝ ගෙන නැති එක සෝරි. ගමේ ගියා ලෙඩ වුණා. තාමත් ලෙඩ දැන් ජයමුරාමේක පොඩ්ඩ එක මේ විදියට තමයි තියෙන්නේ. කොළ වැටිලා ගමේ ගෙබ්ඩි කැමේ මල් එහෙම වැටිලා පල්ලෙලා තියෙන වතුර. දැන් අපිට ජයමුරාමේක පොඩ්ඩ එක ඔය විදියට තමයි තියෙන්නේ. කොළ වැටිලා රෝම වෙලා සේරම වෙන්න තියෙන දේවල් වෙලා තියෙනවා. හරි. අපි දැන් හයිපරලැප්ස් එක බලමු. මේකේ මම වතුර අඩු වෙන්න දාලා තියෙන්නේ. හයිපරලැප්ස් එකේ දැක්කාගේ බලන්න දැන් අඩුයි. දැන් ඉන්නවා. යා වල්ලන්න බෑ. ඇල්ලුවොත් එහෙම වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බැරි ඉන්නක් වෙනවා. ඒක හින්දා අපි ඇතුලේ ඉඳිද්දිම වතුර තව ටිකක් අඩු කරලා වතුර ටිකක් දාමු. ඊයෝනේ දැන් ඇත්තටම වතුර අඩු කරා ඇති. දැන් අපි ආයෙ වතුර දාමු. වතුර පිරෙන දැම්මම පස්සේ මට හිතුණා වතුර පිරෙනත් කොළ පාටයි වගේ කියලා. ඊට පස්සේ මම ආයෙ වතුර අඩු වෙන්න දැම්මා. ආයෙ අපි බලමු ආයෙ වතුර අඩු කරලා අපිට මාළුවා පේන්නේ නැහැ තාම. මම දැම්ම ආයෙ අඩු වෙන්න මෙන්න තාම අඩු වෙනවා. හරි මම ඔයාලට මේත් එක්කම මගේ අනිත් මාළු ටිකක් පෙන්නන්නම්. මම දැන් ඉන්නේ ඒකේ ඉස්සරහට ඇඟිලි ගාලා. එතකොට මෙන්න මේ පැත්තේ තමයි මෙහෙම ගේට්ටුවෙන් ඇතුළට එද්දි එළියෙන් තියලා තියෙන්නේ මගේ වීදුරු ටැංකිය. කිසිම දෙයක් ගණන් ගන්න එපා. ඊට පස්සේ ගේට්ටුවෙන් ඇවිල්ලා අර පැත්ත බැලුව ගමන් තියෙනවා මගේ ජයමුරාමේගේ පොණ්ඩ එක. කොහොමම ටිකක් බලමු අපි මාළු ටික. ඔයාලට කියන්න බැරි වුණා මට උපන්දිනේට හම්බුන මාළු සෙට් එකක්ම ඉන්නවා දැන්. කැට් ෆිෂ්ලා දෙන්නෙකුයි රිලේෂන් නෝමල් අයි ඇල්බිනෝ රිලේෂන් කැට් ෆිෂ්ලා දෙන්නෙකුයි ඇල්බයිනෝ ටින්ෆොයිල් බාබ්ලා දෙන්නෙක් හම්බුණා තව. ටින්ෆොයිල් බාබ්ලා දෙන්න එක්කෙනෙක් මැරුණා. ඒගොල්ලෝ ඒ ටින්ෆොයිල් බාබ්ලා රෙඩ්ඩයි. එක්කෙනෙක් මැරුණ හේතුව කියන්නම් එයාට ලෙඩ වගේ හිටියේ. ඊට පස්සේ ඊළඟ දවසේ බලනකොට අම්මලා තමයි කිව්වේ අපි ගමේ ඉන්නක දවස්වල මැරෙලාදී. මේ මැරුණට පස්සේ භාගයක් විතර කාලලු. කැවන්ටින් ඩවුන් ද බලන්න. තව ඉන්නවා බුරාමිදින්නෙක්. ඔහොම මෙන්න ඉන්නවා. බුරාමි දෙන්න නම් දුන්නේ නංගි කොළඹ අපේ තාත්තගේ නංගිගේ
පොඩි දුව. ටැංක් එක ගැන කිව්වොත් අඩි 3 දිග අඩි 1.5 උස පළල. ඔය විශේෂකාරය සෙට් එකක් ඉන්නේ පිස්සු ටික. බාකුලක් දැන් අත විතර සයිස්. ඔයාලට වීඩියෝ එකෙත් බලා ගන්න පුළුවන් සයිස් එක අත විතර වෙනවා. දැන් ඔස්කලත් ලොකුයි ගොඩක්ම. කොසි ආරින් ඔසි ඔයාලට මේ බාකුලත් එක්ක බෑ පෙන්නන්න. ටින් ෆොයිල් එකක ඉන්නවා. අලුතින් ෆිල්ටර් එකක් ගත්තා. ඒකත් ඔයාලට පෙන්නන්න මෙහෙම. මේ තියෙන්නේ ෆිල්ටර් එක. පැඩ් ලීටර් 1700ක් ගන්න ෆිල්ටර් එකක්. ඒක මේ ටැංක් එකට වැඩි. අපේ ජයන්ත ගැන කියන්න බැරි වුණානේ. අපි ලොකු පොණ්ඩයක් හදන්න ඉන්නේ. ඒකට ජයංගුරාමිය කිටිය නැත්තම් නිකන් මොකද්ද වගේ හින්දා අපි ජයංගුරාමියකුත් මේත් එක්කම ගෙනල්ලා තියාගත්තා. මේ ඉන්නේ එයා නම් ගෙනාවේ ගුරාමියක් විතර. දැන් නම් සෑහෙන්නම ලොකුයි. හරි ඔයගොල්ලෝ දැන් දැක්කනේ මගේ වීඩියෝ ටැංක් එකක්. ඔන්න එහෙනම් දෙකම පෙන්නුවා එක වීඩියෝ එකකින්ම. ආයේ මට අදහසක් තියෙනවා ප්ලාන්ට් ටැග් එකක් හදන්න. මේ ඒකට දාගෙන ඉන්න බේටා කෙනෙක් දාන්න තමයි. ඒකටත් මොකක් හරි කරන්න ඕන. ළඟදී මේ වීඩියෝ එකක් ගේන්න. අපි දැන් ගිහින් බලමු වතුර බිල්ල. තාම වතුර පිරෙන ගමන් තියෙන්නේ. තාමත් නිකන් කොළ පාට ලයින් එකක් තියෙනවා. හොඳට බැලුවොත් ඔයාලට පෙනේ. නිකන් කොළ පාටයි. ඒක හරියයි කියලා හිතෙනවා. අන්න ඉන්නා ලොකු වෙන. දැන් මෙයා මම එක දවසක් අස් කරනකොට මැන්නා. දැන් මාසෙකට විතර කලින්. එතකොට මෙයා අඩියයි අඟල් අඩි 1.5කට තව අඟල් 2යි මම හිතන්නේ අඩුවට තිබ්බේ. මෙයා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. අවුරුදු 4ක් පරණයි. අවුරුදු 4ක් හරි 6ක් හරි මට හරියට මතක නැහැ. මෙයා ඉතින් තාම පොඩි කාලේ ඉඳලම හැදුනේ මේකේ. මෙයා ගැන කිව්වොත් ඇල්බයිනෝ නෝමල්ලයි ජයංගුරාමිය. ඔයාලට මම පෙන්නුවේ නෑනේ අද දෙලයින් කරලා. ඔන්න එහෙනම් දැන් දෙලයින් කරලා. පේන ඇති හැම තැනම රොඩු බොඩු වැටලා තියෙන්නේ. මාළුවා ඉන්න. ඒයි මෙහෙන්ද. දැන් ගණන් ගන්නව නැහැ තරහ වෙලාද කොහෙද? ගමේ ගිහින් තරහ වෙලා එන්න. එන්නේ. මම පේන ඇති එන්නේ මේ අත දාගෙන ඉන්නේ. අතට එහෙමනම් එනවා. එන්නේ අද තරහ වෙලා. කොච්චර අස් කරත් වැඩක් නැහැ. උඩ අඹ ගහක් තියෙන්නේ යට. අඹ ගහ යට තියෙන්නේ ටැංක් එක. දැන් මල් වැටිලා මේක පල් වෙනවා. ඉතින් කොච්චර අස් කරත් කියන්න වැඩක් නැහැ. වෙන්න. වැඩක් නැහැ. කොච්චර අස් කරත් ටැංක් එකටමයි කොළ වැටින්නේ. වටපිටාවට කොළ වැටෙන්නේ එන අඩුවෙන් ටැංක් එකට තරම් කොළ කොහෙටවත් වැටෙන්නේ නැහැ. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා.